හොඳයි සියලු දෙනාටම සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. යහපතක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ වීඩියෝ එක මම දාන්නේ අද හවස මම WhatsApp group එකේ දැම්මා. අපේ මේ group එකේ අරමුණ සම්බන්ධව මම වීඩියෝ එකක් YouTube එකේ පළ කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක පළ කරන්න මට ඇත්තටම ගොඩක් වෙලාව ගියා දවසේ වැඩ කටයුතුත් එක්ක ඒව කරගන්න ප්‍රමාද වුණා. ඒ කොහොම වුණත් මේ වීඩියෝ එක හොඳට ශ්‍රවණය කරන්න අහුම්කම් දෙන්න. එතකොට ඔයගලන්ට තේරෙයි අපේ WhatsApp group එකේ අරමුණ මොකක්ද කියලා. මම මුලින්ම මෙහෙම කියන්නම්. ඔයගොල්ලෝ මං ගැන දන්නවා group එකේ ඉන්න කට්ටිය. මනත් වඩා දන්නවා නුවන්ස ගැන දන්නවා කට්ටිය. එතකොට මේ අපේ group එක නිර්මාණය කරලා තියෙන්නේ ආධ්‍යාත්මික පුහුණුව දින 90 කියලා. ඒක ආධ්‍යාත්මික පුහුණුව කියලා ලේබල් එකක් ගැහුවට මම එච්චරම කැමති නැහැ. නමුත් ඒකට දාන්න වෙන නමක් මට තිබ්බේ නැහැ. මම ඒකම පාවිච්චි කරේ. මොකද අපි ආධ්‍යාත්මිකත්වය වර්ධනය කරගන්නවා කියන එක කියන්නේ ඒ පැත්තට නැඹුරු වෙනවා කියන අර්ථයෙන් තමයි මේ group එක මම නම් කරේ. මේ group එකේ නම ආධ්‍යාත්මික පුහුණුවක් දින 90ක් කියන එක තියෙන්නේ. හරියට මතක නැහැ මොකද මම කීප වතාවකින් නම වෙනස් කිරීමක් කරා. නම එච්චර ඔයගොල්ලෝ සැලකිල්ලට ගන්න එපා. group එකෙන් වෙන දේ මොකක්ද ඔයගලන්ට වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. අපේ group එකෙන් වෙන්නේ මේකයි. දැන් මේකත් කියන්න ඕනේ මේ group එකට මේ අවුරුද්දක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒකට ගොඩක් ස්තුතියි. අකණ්ඩ විශ්වාසයෙන් ඒගොල්ලෝ රැඳිලා ඉන්න group එකේ. ඒගොල්ලෝ නිසා group එක ඉදිරියට ඇදිලා යනවා. ඒ වගේම තමයි අලුතින් සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒ වගේම group එකෙන් left වෙන කට්ටිය අයින් වෙන කට්ටියත් ඉන්නවා. විවිධාකාර හේතු නිසා group එකෙන් ඉවත් වෙන කට්ටිය ඉන්නවා. ඔක්කොම ඉන්නවා 80ක් 90ක් 100කට ආසන්න සංඛ්‍යාවක් group එකේ ඉන්නවා. අපේ group එකෙන් වෙන්නේ මේකයි. අපි හැමෝටම අවශ්‍යයි අපේ මානසිකත්වය යහපත් මට්ටමක තියාගන්න අවශ්‍යයිනේ. එතකොට ඒකට යම් ආකාරයක උදව්වක් මේක වෙනවා. ඉතින් සමාජයේ මිනිස්සු ඉන්න ප්‍රශ්න වලින් එළියට ඇවිල්ලා නිදහස කියන එක මිනිස්සු හොයනවා. එතකොට මේ මානසික නිදහස මානසික දියුණුවක් ලබන්න මිනිස්සු කැමති. ඉතින් ඒ වගේ අයට මේ වෙන කොහෙවත් යන්න නැතුව මෙතනින් ආරම්භයක් ලබා ගන්න පුළුවන්. මෙතන නෙමෙයි තව තැනක් තියෙනවා. ඒ තැන මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. කවුද කාගේද කියලා දන්නවා. අපි මේ group එකෙන් කරන්නේ කියන්නේ අතරමං වෙලා ඉන්න හරිතනකින් පටන් ගන්න බැරුව ඉන්න කට්ටියට මඟ පෙන්වීමක් කරන එකක්. මේක ඇත්තටම ඔයගොල්ලන්ට තේරෙයි මඟ පෙන්වීමක් තවදුරටත් ඕනද කියලා මේක කිව්වට පස්සේ මොකද පරණ කට්ටිය දන්නවා. නමුත් අලුත් කට්ටිය හොඳට මේක අහගන්න. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙච්චර. අපෙන් වෙන්නේ මෙච්චරයි. අපි එවනවා රැයට හඬපටයක් YouTube එකෙන්. ඒක ඔයගොල්ලන් අහන්න ඕනේ. ඒ වගේම උදේට නැවත හඬපටයක් කියනවා ඒක අහන්න ඕනේ. හඬපටයක් කියලා කියන්නේ sound track එකක්. හරි මේ sound track එක අහන්න ඕනේ headphone එකක් භාවිතා කරලා. එතකොට මොකක්ද මේ හඬපටය? රාත්‍රී කාලයේදී ඔයගලන්ට එවනවා හඬපටයක්. ඒකේ නම subliminal කියලා කියනවා අපි. හරි? subliminal එකක් කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව ආටිකල් දාලා තියෙනවා. ඒ වගේම YouTube videos වොන්තරන් තියෙනවා subliminal එකක් කියන්නේ මොකක්ද කියලා. මම ඒක මොකක්ද කියලා මෙතන කියන්න යන්නේ නැහැ. ඊළඟට උදේසන කාලයට අපි වෙනවා පැරාලිමිනල් එකක් එවනවා. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොකද්ද මේ පැරාලිමිනල් එකක් කියන්නේ කියලා. දැනට ඔයගොල්ලෝ මෙහෙම මතක තියාගන්න සබ්ලිමිනල් එකක් කියලා කියන්නේ හඬපටයක්. පැරාලිමිනල් එක කියලා කියන්නේ යම් ආකාරයක හඬපටයක්. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙච්චරයි. පළමුව දවස් 10ක් සබ්ලිමිනල් එක අකණ්ඩව රැයට අහන්න ඕනේ හැමදාම. උදාහරණයක් විදිහට දැන් අද රැ 9ට වනිදා ගන්නවා නම් නිින්දට පෙර ඔය ඇඳට ඇවිල්ලා පිරිසිදු වෙලා හෙඩ්සෙට් එක අරගෙන ඒක දාගෙන සැහැල්ලුවෙන් ඇඳේ හාන්සි වෙලා ඒක අහගෙන හැමම සාමාන්‍ය පරිදි ඉන්න. ඒ අතරේ වල නිින්ද යන්නත් පුළුවන් නිින්ද නොයන්නත් පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා. දවස් 10ක් එක දිගට මේක කරන්න. ඒ වගේම තමයි පැරාලිමිනල් කියන හඬපටය උදෑසන වරුවේ අපි එවනවා ඒක අහන්න ඕනේ අකණ්ඩව දවස් 10ක් උදෑසන අවදි වූ විගස. ඉතින් ඔයා පාන්දර 5ට අවදි වෙන කෙනෙක් නම් රැකියාවට යන කෙනෙක් නම් ඔයා 5ට කලින් චුට්ටක් අවදි වෙන්න බලන්න උදෑසන 4ට වගේ 4ට අවදි වෙච්ච ගමන් පැරාලිමිනල් එක අහලා සාමාන්‍ය පරිදි දවස ආරම්භ කරලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේ දේ තමයි අපේ group එකෙන් වෙන්නේ. ඔක තමයි ඇත්තටම අපි කරන්නේ. ඒකට අපි alert එකක් නැත්තම්
අපි එලාම් එකක් කියන්න බෑ. අපි යම් දැනුවත් කිරීමක් කරනවා හවස් වරුවේදී මේක අහන්න උදේට මේක අහන්න කියලා. මතක් කිරීමක් කරනවා. හරි. එතකොට ඒක එක දිගටම දෙනකොට ඒ පණිවිඩ එක දිගටම දෙනකොට ඔයගලන් තුර යම් අවබෝධයක් ඇති වෙනවා. අපි මේක පිළිවෙලට කරන්න ඕනේ කියලා. මේක ස්කිප් කරන්න එපා. ඒ කියන්නේ පණින්න එපා. දැන් අද අහලා හෙට අහන්නේ නැහැ. මං අනිද්දා අහනවා. එසා ඉන් අනිද්දා අහන්න ඉන් අනිද්දා අහන. ඒ වගේ එහෙම කරන්න යන්න එපා. මේක තියෙන්නේ අකණ්ඩව එක දිගටම අහන එක. එක දිගටම අහන්න ඕනේ. හරි. ඉතින් එක දිගටම අහන්න නැතුව පිටපයින් එපා. පිට පැන්නොත් නැවත මුලින්ම පටන් ගන්න වෙනවා. ඉතින් ප්‍රතිඵල ලැබෙයි. ප්‍රතිඵල මොනවද කියලා මම කියන්නේ. ඒ ප්‍රතිඵල මොනවද කියලා මීට කලින් පැහැදිලිව අපි දක්වලා තියෙනවා. තවදුරටත් කියනවා නම් ඔගොල්ලෝ දැනට ඉන්න තත්ත්වෙන් යම් ආකාරයක මට්ටමකින් වෙනස් වීමකට භාජනය වෙයි. ඒක සුවවාදී පැත්තට යන්නත් පුළුවන් අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයගලන්ට ජස්ට් කරන්න තියෙන්නේ. ඔයගලන්ට කරන්න තියෙන්නේ ඇත්තම කියනවා නම් මේ කියන දේ කරන එක විතරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ තීරණයක් ගන්න ගෲප් එකේ තවදුරටත් රැඳිලා ඉන්නවද ගෲප් එකෙන් ලෙෆ්ට් වෙනවද කියලා. හරි. ඉතින් මේ පණිවිඩය මම දාන්න හිතුවේ මොකද කලින් මම WhatsApp එකෙත් මම මේක දැම්මා. ඒ දැම්මට මට දෙන්නයි කතා කරේ මම අලුතින් ගෲප් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මට මේ ප්‍රශ්න තියෙනවා මට කවුන්සලින් ඕනේ කියලා දෙන්නයි මට කතා කරේ අලුතින් ආපු අයගෙන්. අනිත් අය මට කතා කරේ නැහැ. ඉතින් ඒ දෙන්නත් තාම කවුන්සලින් ආවේ නැහැ. මම කියන්නේ කවුන්සලින් ආවත් නාවත් මේ කියන පිළිවෙලට පේපර් ටික වැඩ පිළිවෙල කරගෙන යන්න. ඒ අතර ඔයගලන්ට කවුන්සලින් අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න. හරි. බල කිරීමක් නැහැ කාටවත්. හරි. ඉතින් අර අලුතින් ආපු මට මැසේජ් එකක්වත් දාපු නැති අයට මම කියන්නේ මැසේජ් දාන්න දැන් අවස්ථාවක් නැහැ. මම කතාව කියලා දෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියන එක. මොකද මම දැක්කා ඔයගොල්ලෝ Facebook එකේ තියෙන ඔය මානසික ගැටලු සම්බන්ධව මානසික රෝග සම්බන්ධව සමූහයන් නැත්නම් groups තියෙනවනේ. ඒ වලට ගිහිල්ලා ඔයගොල්ලෝ ප්‍රශ්න දානවා. එතකොට මේ ප්‍රශ්න දාපුවම ඒ වලට උත්තර දෙන්න වෙනම පිරිසක් බැඳිලා ඉන්නවා නේද? ඒ පිරිස කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම් ඔයගොල්ලන් එක්ක බෙදා ගන්නවා. ෂෙයා කර ගන්නවා කියන්නේ බෙදා ගන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට දෙනවා මොනවද? උපදෙස්. ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. ඕගලන්ගේ ජීවිතේ ප්‍රශ්නයකට වෙන කෙනෙක්ගේ උපදෙසක් අරගෙන හරියනවද? ඔයගලන්ගේ ජීවිතේ ප්‍රශ්නයකට වෙන කෙනෙක්ගේ අත්දැකීමක් ආදේශ කරගෙන හරියනවද? අත්දැකීම කියන එක පොසිටිව් දෙයක් නම් හොඳ දෙයක් නම් ඒක ලබාගත් ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක 100% ප්‍රායෝගික නැහැ. හරි. ඉතින් දැන් මම උනත් උපදේශනයේදී දැන් මගේ අත්දැකීම් මම ඕනකට බෙදා ගන්න යන්නේ නැහැ. නමුත් මොටිවේෂන් එකක් වෙන සමහරක් දේවල් කියන අවස්ථා තියෙනවා. හැමදේම කියන්නත් බෑ. ඒ නිසා මම පැහැදිලිව කියනවා ඔයගොල්ලෝ ඔය Facebook එකේ නැත්තම් ප්‍රසිද්ධිය තමන්ගේ ප්‍රශ්න බෙදා ගන්න කලින් ඒ අයගේ පිහිට පතන්න කලින් ඔයගොල්ලෝ මේ වැඩ පිළිවෙල කරලා බලන්න මොකක්ද ඔයගලන් තුල ඇති වෙන වෙනස. ඒක මම කියන්නේ නැහැ ඔයගලන්ට මේක 100%ක් හරි 100%ක් සුබවාදී වෙනසක් ඇති වෙනවා කියලා මම බයිලා ගහන්න යන්නේ නැහැ. මම කියන්නේ ඔයගොල්ලෝ කරලා බලන්න අහලා බලන්න ඔයගලන්ට ඒක වැඩ කරනවා නම් එච්චරයි. ඔයගලන්ට වැඩ කරන්න නැත්නම් එක්සිට් වෙලා යන්න පුළුවන්. ඉතින් මම පැහැදිලිව නැවතත් කියනවා කිසිම අරමුණක් නැතුව මේ වැඩේ පටන් ගන්න. සමහර මේ එක අරමුණු හදාගෙන මට සල්ලි ඕනේ මට මගේ දැන් ආදර සම්බන්ධතා වැටලා තියෙන කට්ටියක නැවත ගොඩනගා ගන්න ඕනේ. විභාග දිනන්න ඕනේ මේ වගේ නොයෙකුත් අරමුණු හදාගෙන ඇවිල්ලා මේකට ඇවිල්ලා පළවදියන් වෙලා ඉන්න. එහෙම ඉන්න එපා. කිසිම අරමුණක් නැතුව නිදහසේ මේ වැඩ පිළිවෙල කරගෙන යන්න. හරි. ඒ අතරතුර ඔයගලන්ට පුළුවන් මම ෂෙයා කරන්න හදවතේ භාවනාව කියලා භාවනාවක් තියෙනවා. මේ මොහොතේ භාවනාව කියලා භාවනාවක් තියෙනවා. එතකොට ওই දෙකත් ඔයගොල්ලෝ කරන්න ඕනේ. රයිට්. ওই ටික තමයි අපේ ගෲප් එකෙන් වෙන්නේ. එතකොට මම කවුද කියලා පරණ අය දන්නවා. අලුත් අය ඉදිරියේදී දැනගනි මම කවුද කියලා දැනටමත් දන්නවා ඇති. ඉතින් මම ගැන මම අහලකු දෙයක් කියන්න යන්නේ මම අරයයි මම මෙයයි කියලා මම කියන්නේ නැහැ. දන්න අය දන්නවා. ඒක න හොයන්න යන්න එපා. සාමාන්‍ය පරිදි ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඔයගොල්ලන්ගේ ආවයි මොකටද ඒ දේ කරගන්න. හරි. ඉන්න නැති අය එක්සිට් වෙලා යන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මම කියන මේ දේ මේකේ නියම අයිතිකාරය කවුද කියන එක දැන් පරණ කට්ටිය දන්නවා. ඒ මහත්මයාගේ නම තමයි නුවන් රාජපක්ෂ. එතකොට මේ මහත්මයාගේ ලිපි ෂෙයා වෙනවා Facebook එකේ මේ දවස්වල. ඒ වගේම මේ මොහොත අභිරහස කියලා ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකටත් සම්බන්ධ වෙන්න. මම මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට මම වැඩ කටයුතු කරනවා. ඊට අමතරව අපේම ව්‍යාපාරත් කරනවා. එතකොට මම කියන්නේ මම කොයිම වෙලාවකවත් ලෝභ වෙන්නේ නැහැ. මම දැනගත්ත දෙයක් ජීවිතේ මගේ පෞද්ගලිකව මට හරිය අවස්ථාවල් තියෙනවා මේ මහත්මයා නිසා. ඉතින් හොඳ විදියට සුබවාදී පැත්තට හැමදේම
ඒ වගේම ඉගෙනගත්ත පාඩම් බොහොමයි තවදුරටත් මම ඉගෙන ගන්න එතුමගෙන්. ඉතින් මම කිසිම දෙයක් ලෝභ වෙන්නේ නැතුව මම කියනවා ඒ මහත්මයා තමයි මේ වැඩපිළිවෙලේ නියම අයිතිකරු. එතකොට මම දන්නවා මේ මහත්මයා අපේ ගෲප් එකේ ඉන්නවා. එතුමා විවිධාකාර ආධ්‍යාත්මික වැඩසටහන් මෙහෙයවනවා. එතකොට ඒ වලට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් මුදල් ගෙවලා. සහ එතුමාව හම්බෙන්න පුළුවන් මුණ ගැහෙන්න පුළුවන්. එතුමාගේ දුරකථන අංකයත් මේකේ තියෙනවා. එතකොට මම ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දැනට මම කියපු දේවල් ටික කරගෙන යන්න. එතනින් එහාට ඔයගොල්ලෝ බලන්න මොකක්ද තියෙන වෙනස කියලා. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.